විවාහ දිනය යුවලකගේ ජීවිතයේ සුවිශේෂ දිනයක්. ඉතින් එම දිනය තමන්ට හැකි පමණ හොඳින් පැවැත්වීමට සෑම තරුණ තරුණයක්ම උත්සාහ කරනවා. ඉතින් වර්තමානය වන විට විවාහ උත්සව නිවෙස්වලින් මිදී උත්සව ශාලා හෝ හොටෙල් වල පැවැත්වීම බහුතරයක් දෙනා සිදු කරනු ලබන්නක්. ඉතින් අපි අද කතා කරන්නේ විවාහ උත්සවය සඳහා හොටෙල් එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. මුලින්ම ආරාධනා කරන කට්ටිය ගණන් හදන්න. ඒකට ඔයා මනමාලයා දෙවනි මනමාලි මල්කුමාරි දෙපැත්තේ මේ කට්ටිය මනමාලයාගේ ගෙවල් වලින් එන වාහනවල රියදුරන් ගොයින්ඩවේ චේන්ජ් කරනවා නම් සැලොන් එකේ අය දිගටම ඉන්න නිසා එයාලම අනිවාර්යෙන්ම ඇතුළත් කරන්න ඕනේ. එතකොට ෆොටෝ ගහන අය ටීෂේ කට්ටිය එයාලවත් ඇතුළුව ප්ලේට් ගන්න හදන්න. හැමෝගෙම ගමන් පහසුවට ළඟ හොටෙල් එකක් තෝරගන්නව නම් සුදුසුයි. දුර එකක් නම් ඔයාලා ගමන් පහසුව සලසනවා නම් හොඳයි. ඔයා ගිහින් තියෙන හොටෙල් එකක් නම් වඩාත් සුදුසුයි. මොකද කෑම ගැන සර්විස් එක ගැන දැනුමක් තියෙන නිසා. හොටෙල් කිහිපයකට ගිහින් ඔයාගේ බජට් එකට සුදුසු හොටෙල් එකක් තෝරගන්න. හැකිනම් හොටෙල් කිහිපයක් වෙත ගොස් ඒවායේ මෙනුව සමග සසඳා බලා ගෙවන ගානට මෙනු එක සහ පහසුකම් ලැබෙනවාද කියලා විමසිලිමත් වෙන්න. ඔයාගේ ප්ලේට් ගානට සමහර හොටෙල් වලින් ඩෙකරේෂන් නොමිලේ ලැබෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. ඒක ඔයාට ලැබෙන අමතර ලාභයක්. කපල් එක හොටෙල් තෝරගන්න ගියත් වෙඩින් එකට සතියකට කලින්වත් දෙපැත්තම අම්මලා තාත්තලා එදාට වගකීම් දෙන සහෝදර සහෝදරයන් හරි යාළුවන්ව හරි ගිහින් අඳුන්වලා දෙන්න. මොකද එදාට හොටෙල් සේවකයෝ අවශ්‍ය දේවල් අහන්නේ ඔයාගේ ගෙදර අයගෙන්. ඔයාට ඕනි විදිය ගැන හැම විස්තරයක්ම යාලට කියන්න. ඒ වගේම වෙඩින් එකට කලින් දවසේ පුළුවන් නම් ඩෙකරේෂන් බලන්න යන්න. ඇඩ්වාන්ස් මුදල් ගෙවීමට ප්‍රථම හොටෙල් එකේ නිල ෆේස්බුක් ගිණුමට හෝ bedmate.lk හි හොටෙල් එක සඳහා පෙර සේවා ලබාගත් අයගේ රිවිව් කෙසේදැයි පරීක්ෂා කර බලන්න සමදෙත් කරන්න එපා. ඉතින් ළඟදී ඉන්න ඔයාගේ විවාහ මංගලයට සූදානම් වෙන ඔයා දැනගත යුතු තවත් කරුණු දැනගන්න අපිත් එක්කම රැඳී ඉන්න. bedmate අපිව subscribe කරන්න වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.